Welcome to my YouTube channel. මේ වීඩියෝ එකෙන් බලන්නේ ඉදිරි මාස 3 ඔයාගේ ආදර ජීවිතේ කොහොමද කියලා. මෙතන ඉන්නවනම් X එනකම් බලන් ඉඳපු අය. ඔන්න ඔයාලගේ X ගෙන් මොනා හරි මෙසේජ් එකක් එහෙමත් නැත්නම් එයාගෙන් මිස් කෝල් එකක් මොනාම හරි ඒ සම්බන්ධව ඔයාට පණිවිඩයක් ලැබෙයි. X එනකම් බලන් ඉඳපු අයට ඔන්න ඉදිරි මාස 3 ඇතුළත X ඔයාව contact කරගන්නවා. ඒ වගේම මෙතන මේ වීඩියෝ එක බලන දැනට ආදර සම්බන්ධතාවයක් තියෙන අය. දැනට ආදර සම්බන්ධතාවයක් තියෙන අයගේ ඔයාලා අනිත් කෙනාට මොකක් හරි හොරයක් බොරුවක් කරා නම් දැනටමත් ඔයා මොකක් හරි බොරුවක් කරගෙන යනවා නම් මේකෙදි මට පෙන්නනවා මේ විශේෂයෙන්ම මොනා හරි third party situations ඒ කියන්නේ ඔයාට එයාත් එක්ක ඉන්න ගමන් ඔයාට වෙන සම්බන්ධයක් තියෙනවා නම් මොනා හරි එහෙම දෙයක් තියෙනවා නම් ඔන්න පරිස්සමෙන් ඉදිරි මාස 3ේදී මේ දේවල් අහු වෙනවා. අනිවාර්යයෙන්ම අහු වෙනවා. එයා ඒව ගැන හැම දෙයක් ගැනම දැනගන්නවා. ඒක හින්දා විශේෂයෙන් මට මෙතන පෙන්නනවා මේ වීඩියෝ එක බලන ගෑනු ළමයි ගැහණු අය. එයාලා ටිකක් පොඩක් බයෙන් ඉන්නේ මොනා හරි තියනවා හංගපු මොනා හරි හොරයක්. මේක සම්බන්ධතාවයක් වෙන්නෙම නැහැ හැමෝටම. අනෙක් අය එයාට හොරෙන් කොහේ හරි ගිහින් හරි මොනාම හරි දෙයක් වුණා නම් ඔන්න ඉස්සරහට ඕව අහු වෙනවා. තව දෙයක් මෙතන ඉන්නවා නම් දැන් විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය මේ වීඩියෝ එක බලනවා නම් ඔන්න ඔයාලට ඉදිරි මාස 3ේදී විවාහ වෙලා ඔයාලට වෙනම ඔයාලගෙම කියලා ගෙදරකට යන්න පුළුවන්. වෙනම ගෙදරකට ඔයාලා දෙන්න විතරක් තනියම ඉන්න වෙනම ගෙදරකට යන්න පුළුවන්. තව දෙයක් මට මෙතන පෙන්නනවා මෙතන ඉන්නවා විශේෂයෙන්ම ගැහණු අය මේ වීඩියෝ එක බලන ෆීමේල් අය මෙතන ඔයා ගොඩක් ඔයාගේ ඔයා ආදරය කරන කෙනාට ඔයා ගොඩක් ඇඩික්ට් වෙලා ඉන්නේ. කියන්නේ නිතරම ඔයාගේ වැඩ අතපසු කරගෙන එයා ගැන හොයනවා, එයාට කෝල් ගන්නවා, මෙසේජ් දානවා. නිතරම ඔයාගේ වැඩ අතපසු කරන් එයා ගැන හොයනවා. ඒක වෙලාවකට එයාට ඒක කරදරයක් ඇත්තටම ඔයා ඒ කරන ඒ දේ නිසා ඔයාලා දෙන්න අතර ගොඩක් වෙලාවට ප්‍රශ්න ඇති වෙන්නත් පුළුවන්. මේ පුරුද්ද ඔයා අඩු කරගන්න කියලා කියන්නේ. ඒ වගේම තමයි ඔයාගේ ලයිෆ් එක වෙනුවෙන් ફોකස් කරන්න. හැම නිතරම එයා ගැන හිත එයා කරන වැඩවල් වලටත් බාධා වෙවි. ඔයා නිතරම එයාට වද දෙන්න යන්න එපා. එතකොට එයාට ඔයාව එපා වෙයි. ඒ වගේම මෙතන ඉන්නවනම් දැනට ප්‍රශ්න තියෙන අය මේ සම්බන්ධතාවය ඇතුලේ ඔයාලගේ යම් ප්‍රශ්න මත ගැටුම් තියෙන අය ඉන්නවනම් ඔන්න ඉදිරි මාස 3ේදී චුට්ටක් ඔයාලගේ අතරේ තියෙන මත ගැටුම් අඩු වෙලා ඔයාලගේ සම්බන්ධතාවය ආදරණීය ඒ වගේම ස්ථිර සම්බන්ධතාවයක් වීමේ සම්භාවිතාවයක් තියෙනවා. ඒ වගේම මෙතන ඉන්න සමහර පිරිසකට ඉදිරි මාස 3 ඇතුළත ඔයාලගේ සම්බන්ධතාවය ඇතුලේ ගොඩාක්ම ප්‍රශ්න විශේෂයෙන් මේක ඔයාලා විසින්ම ඇති කරගන්න දේවල්. ඒ කියන්නේ මේක ඔයාලා දෙන්න අතර ගොඩක් වෙලාවට මේ ප්‍රශ්න ඇති වෙන්නේ ඔයාලා දෙන්න අතර අදහස් නොගැලපීමේ තත්ත්වය නිසා. ඔයාලා දෙන්න අතර ගොඩාක් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ඔයා වචන පරිස්සමෙන් කතා කරන්න. මොකද ඔයා දෙයක් කිව්වට පස්සේ ඒක ආයෙ ගන්න බැහැනේ. ඒක නිසා ඒ වගේම ඔයාලගේ
ඔයාලා ආදරෙන් ඉන්න අය නම් ඔයාලගේ සම්බන්ධතාවය කඩලා දාන්න. ඔයාලා දෙන්නගේ තියෙන ඒ ආදරේ නැති කරන්න ඉන්නවා බලාගෙන පිරිසක්. ගොඩක් වෙලාවට මට මේකේ පෙන්නන්නේ මේ කෙනා ඔයාලා ළඟින්ම ඉන්න කීප දෙනෙක් කියලා තමයි පෙන්නන්නේ. ඔයාට ඔයාලගේ සම්බන්ධතාවය කඩන්න හතුරෝ ඉන්නවා. ඒක හින්දා මෙයාලා ළඟින්ම ඉඳන් තමයි ඔයාලගේ සම්බන්ධතාවය කඩලා බිඳලා දාන්න හදන්නේ. ඒක නිසා ගොඩාක් පරිස්සම් වෙන්න. මෙයාලගෙන් පරිස්සම් වෙන්න. ඔයාලගේ සම්බන්ධතාවය ආරක්ෂා කරගන්න ඕනේ නම් ඔයාලා දෙන්න අතරේ වෙන ආදරණීය දේවල් සහ ඔයාලා දෙන්නගේ සතුටු හැඟීම් කිසිම දෙයක් පිට කෙනෙක්ට කියන්නත් එපා. එයාලා කියන දේවල් ඔයා විශ්වාස කරන්න. ඒව ඔලුවට දාගෙන ඔයා එයත් එක්ක රණ්ඩු වෙන්න යන්නත් එපා. ඒක ගැන ගොඩාක් සැලකිල්ලෙන් ඉන්න. තව දෙයක් තමයි මෙතන මේ සමහරක් පිරිසක් ඉන්නවා. එයාලා ඇත්තටම මේ එයාලා ඉන්නේ කාර්මික් සිටුේෂන් එකක. එයාලා ඉන්නේ මේ ටොක්සික් රිලේෂන්ෂිප් එකක. එයාලට ඇත්තටම මේ ඉදිරි මාස 3 ඇතුළත එයාලගේ සමතතාවය ගොඩාක් දුරට කැඩිලා යන්න පුළුවන්. මොකද මේක ඔයාලගේ යම්කිසි ඔයාලා පෙර ආත්මයේ කරපු කර්මයක් ගෙවන්න තමයි මෙයා ඔයා ළඟට ඇවිල්ලා තියෙන්නේ. මේ පිරිමි කෙනා විශේෂයෙන් මෙයා පිරිමි කෙනෙක්. මේ පිරිමි කෙනා ඔයා ළඟට ඇවිල්ලා තියෙන්නේ පෙර ආත්මේ ඔයාලගේ ඒ කරපු ඒ කර්ම ගෙවන්න. ඒක නිසා ඉදිරි මාස 3ේදී ඔයාලට ඒ සම්බන්ධතාවය කැඩිලා බිඳිලා යන්න පුළුවන්. තව දෙයක් මෙතන සමහරු ඉන්නවා ඔයාලට ඔයාලගේ පාර්ට්නර් එක්ක යන්න පුළුවන්. විශේෂයෙන් මට මෙතන පෙන්නන්නේ සත්තුවත්තක් බලන්න යන්න පුළුවන්. එහෙමත් නැත්නම් කොහේ හරි ඇවිදින්න, චුට්ටක් විනෝද වෙන්න, එහෙම යන්න පුළුවන්. ඒ වගේම මෙතන ඉන්න ගොඩාක් පිරිසක් ඔයාලගේ no contact situation එකේ ඉන්න ඔයා විශේෂයෙන් ඔයාගේ දුක නැති කරගන්න සින්දු අහනවා ඇති. එහෙමත් නැත්නම් එයා වැඩිපුර සින්දු වලට කැමති, සින්දු අහන්න කැමති එහෙම කෙනෙක් වෙන්න ඇති. තව දෙයක් ඔයාලා දෙන්නත් එක්කම මොනවා හරි වාහනයක් ගන්න ප්ලෑන් කරලා තියෙනවා නම් ඔන්න ඉදිරි මාස 3 ඇතුළත ඔයාලට ඔයාලගෙම කියලා වාහනයක් ගන්න පුළුවන්. ඒ වගේම දියුණු වෙන්න පොඩි තැන ඉඳන් පටන් අරන් ඉහළටම යනකම් දියුණු වෙන්න පුළුවන්. ඉදිරි මාස 3 ඇතුලේ ඔයාලා මොකක් හරි දෙයක් පටන් ගන්න. අලුතින් මොනවාම හරි දෙයක් පටන් ගන්න. එතකොට ඔයාලා දෙන්නගේ අතරේ සහයෝගයෙන් කරන දේවල් වලින් ඔයාලට දියුණු වෙන්න පුළුවන්. ඒ වගේම ටිකක් මහන්සි වෙන්න වෙහි ඉදිරි මාස 3ේදී. මොකද මහන්සි වෙලා තමයි ඔයාලට මේ හැමදේම ගොඩනගා ගන්න වෙන්නේ. ඒ වගේම ඔයාලට ඔයාලගේ ඕනම දෙයක් සම්බන්ධව ඔයාලගේ අනාගත පාර්ට්නර් යාගේ හැඩරුව ගැන ඕනම දෙයක් දැන් තියෙන no contact situation එක ගැන දැන් තියෙන ආදරය ගැන ඔයාට හිතේ තියෙන දැනගන්න ඕන හැම දෙයක්ම සම්බන්ධව මගෙන් දැනගන්න ඕනේ නම් මට WhatsApp message එකක් දාලා